පරණ නඩුවක් ඇදලා ගැහුවා මේ ආණ්ඩුව. ඉතින් මේකට දුලන්නේ එච්චරයි. මොකද කේස් එක? මොකද දුලාරයි මේන්ට. එන්නද? දුලාරයි. අපරේ ගෙන්ද. එහෙම වුණොත් කියන මාන කියන්න ගන්න මොකක්ද ඔබතුමාට මොනේ? 2022 කරු ප්‍රකාශයකට සිත්‍ර දෙවීමක් වෙලා තියෙනවා කියලා නැවත නඩුවක් දාලා තියෙනවා. ඒ නඩුවට අද කොළඹ අපරාධ කොට්ටාසේ අත්අඩංගුවට ගත්තා. අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කරා. ගරු අධිකරණය ඉදිරිපත් කළ කරුණු පිළිබඳව සලකා බලලා අප ප්‍රදානය කළා. ඒ අනුව අපලව පුජ්‍යලේ දෙයාව හවස යනවා. මොකද හැමදාම ආందోලනාත්මක දේවල් කරනවා දැන් මේ ආණ්ඩුවේට මොකද ආందోලනාත්මක මොකුත් නැද්ද? මේකේදී හැමදාම වෙන්නේ ආందోලනාත්මක දේවල් නේ. මේකේ ආందోලනාත්මක නොවන දේවල් මොනවද වෙන්නේ? කොයි ආందోලනාත්මක නොවන එකක් එක සිද්ධියක් කියන්න මට බ්‍රේකින් නිවුස් නැති දවසක් කියන්න බලන්න මට. ලංකාවේ හැම එකක්ම ආందోලනාත්මක තමයි. හැම දවසක් මේව තමයි. මේව ඇදගෙන යනකොට ඉතින් ආందోලනාත්මක தත්ත්වය හොඳට බලා ගන්න පුළුවන් ටික දවසක් යනකොට. ඒකද මේ ආණ්ඩුවේ දැන් මේ වෙනකොට දැන් වරු ඒ කියන්නේ වංචාකාරෝ දූෂිතයන් වෙනුවෙන් දැන් යම් ක්‍රියාමාර්ගයක් කරගෙන තිබෙනවානේ. ඒ නිසානේ මේ ආందోලනාත්මක தත්ත්වයපත් වෙලා තියෙන්නේ. ඔබතුමා අහන ප්‍රශ්නය තමයි මේ ආණ්ඩුව හොරු අල්ලනවා. හොරු අල්ලන එක තමයි ආందోලනේ. ඒක තමයි මේ தත්ත්වයට හේතුව කියලා. ඒකනේ ඔබතුමා අහන්නේ. නෑ මම කියනවා හොරු ඇල්ලීම ආందోලනයක් බව පෙන්වුවට මේ වෙලාවේ ආందోලනයක් බව තිබුණාට හොරු ඇල්ලීම හරහා ආందోලනයක් හරහා ලෝකේ කොහෙද රටක් නිර්මාණය වුණේ ගොඩනැගුණේ කියලා හොයලා බලන්නකො. එහෙම ගොඩනැගිච්ච එකම රටක් හො තියෙනවා නම් ඔන්න අපිට හිතන්න පුළුවන් මේ යන සිස්ටම් එකේ හැටියට ඒ රට ගොඩනැගෙයි කියලා. හැබැයි අපි නෙගටිව් විදියට කතා කරන්න ඕනේ නෑ. අපි යන්න දෙලා බලන්න මොකද වෙන්නේ කියලා. ඔබතුමා කියන්නේ පරණ සෙට් එක ආයෙ ගෙනල්ලා දැම්මොත් ආයෙ නෑ පරණ සෙට් එක අලුතෙන් ගේන්න කියන කතාව නෙමෙයි මම මේ කියන්නේ. මම කියන්නේ පරණ සෙට් එකටත් එහා මේ ගය කරන වැරදි තියෙනවානේ. ඒවා ඔයගොල්ලන්ට පේන්නේ නැද්ද? මම ටිකක් උදාහරණ විදියට ටිකක් කියන්නද? කියන්න බලන්න. මේ ආණ්ඩුව අලාල්ලා යමක හොඳ හිතවතෙක් මේ ඔය දවස්වල හොඳට අරගත්තා. හැබැයි මතක තියාගන්න අදටත් ඒ විදිහමයි මේ ලේසියෙන් එහෙම මේ ඒ ආගියුමන්ට් වලට යන්නේ නැහැ. කියන්න තියෙන දේ අපි ඉතින් කතා කරන ඕකට කියනවා භාෂණේ නිදහස කියලා. මේ ආණ්ඩුව විපක්ෂේ ඉන්න කාලෙත් ඕක කරන්නේ භාෂණේ නිදහස. උපරිම තියෙන්න ඕන කියලා කිව්වනේ. හරි. කරපු වැඩ ටිකක් කියලා කිව්වොත් කෙටියෙන්ම කියනවා නම් මේ ආණ්ඩුව බලයට ආවේම ජනතාවගේ හිතසුව පිණිස කටයුතු කරනවා. ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලින් ජනතාව මුදව ගන්නවා කියලා. ඒ අනුව ඕගොල්ලෝ මට කියන්නේ එහෙම ඉවර කරපු දැවෙන ප්‍රශ්නයක් මට කියන්න. එක ප්‍රශ්නයක් එකකට මට පිළිතුරු දෙන්නකො මාධ්‍යවේදීන් විදියට ඔබතුමාලා මට කියන්න. අන්න අහවල් වැඩේ මේ ආණ්ඩුව කරලා තියෙනවා. ඒ නිසා ඔන්න මේ ප්‍රශ්නේ ඉවරයි කියලා මට කියන්න බෑන. එකක් කියන්න බෑන ඉවර කරපු පොලිසියට පොන්ද ගෙලින් තියාගෙන ඉන්න පුළුවන් වෙලා තියෙනවා. කිසිම කෙනෙක් දැන් පෙන්වන්නේ නැහැ. ලල්ලయ్యා විනානන වැඩ කරන්න එපා. පොලිසිය ශ්‍රී ලංකාවේ දේශපාලනීකරණය වෙච්ච මගේ ඉතිහාසයේ මම මේ කියන්නේ මට තියෙන දඩු මේ හැටියට. එහෙම කොහොමද කියන්නේ කියලා මම ඔප්පු කරලා පෙන්නනවා. දේශපාලනීකරණයට ලක් වෙච්ච ප්‍රථම ඒක ප්‍රබලම අවස්ථාව තමයි මේ ආණ්ඩුව. ඒකට හේතුව දැන් ඔබ දන්නවා පූජ්‍ය ජයසුන්දර මහත්තයාට හේමසිරි ප්‍රනාන්දු මහත්තයාට ලැබුණ බුද්ධි තොරතුරට වගකීම පැහැර හැරියා. ඒ කියන්නේ බුද්ධි තොරතුරට ක්‍රියාත්මක නොවීම මත ගරු අධිකරණය මරණීය දඬුවම නියම කරලා තියෙනවා. හැබැයි ඒ අයට ඒක වගකීමක් නැහැ කියනවා නෙවෙයි. ගරු අධිකරණයෙන් දුන්න තීන්දුවට අපි ගරු කරනවා. ඒ වගේම ඊට වැඩි ප්‍රබල වැඩිකාරයෝ දෙන්නෙක් ඉන්න ඔයගොල්ලෝ දන්නවද? ප්‍රබල වැඩිකාරයෝ දෙන්නෙක් කියන්නේ ඇයි ඒ? සහරාන් පිළිබඳව වවුනදිව පොලිස් නිලධාරීන් ඝාතනය, මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා විනාශ කිරීම, ඊට පස්සේ ලැක්ටෝස් වත්තේ කුකුරුණක් ද්‍රව්‍ය සොයා ගැනීම, තස්ලීම්ට වෙඩි තැබීම, TID සැකකරුවන්ව මේ කියන්නේ TID එකෙන් වනාත විපද මෙහෙ ගියාම මේ කැකුළු පොල්ලට ගියාම එතනින් ඒ අයට ආපහු හැරිලෙන්න ගියපුවා මේ විමර්ශන බාරව හිටපු නිලධාරීන්ටත් මේ තොරතුරු ගියා. ඔයාලා කියන්න නෑ කියලා. එතකොට ඒගොල්ලොන්ට වගකීමක් නැද්ද? අපරාධයක් වැළක්වා නොගැනීම දඩුවම් ලැබිය හැකි වරදක්. ඉතින් ඒ නිසා මම කියන්නේ එහෙම අයට මේ ආණ්ඩුවේ දේශපාලන පත්වීම් දීලා තියෙනවා. මේ ආණ්ඩුව දේශපාලන පත්වීම් දීලා තියෙනවා. නෑ කියලා කියනවා නෑ කියන්න වෙනවා අපිට. ඇයි ඔප්පු ගන්න සාධ්‍යයක් තියෙනවා හැන්ඩ්සට් ගත වෙලා තියෙනවා. කවුද කියන්නේ? විමල් රත්නායක පාර්ලිමේන්තුවේ කියනවා ඔව් අපි දුන්නා තමයි කියලා. ඉතින් එහාට කතා ගන්න දෙයක් නෑ නේ ලාල්ලා අයියා මොනවද? CD වික්‍රමරත්න කිව්වා පොලිස්පතිතුමා කිව්වා
මට පොලිසියේ මහින්ද රාජපක්ෂලා කාලේ පොලිසි දෙකකට විතරයි කිව්වා පත් කරන්න පුළුවන් වුණේ එයාගේ අධිපත්‍ය පරිදි එහෙමයි. අපි ඉතිහාසයේ වැරදි නිසා තමයි මිනිසුන් විසින් නව පාලනයක් ගෙනාවේ. අපි බලාපොරොත්තු වෙන්නේ ඉතිහාසයේ කුණුගොඩ කතා කරනවද වර්තමානයේ කුණුගොඩක් වෙන්නේ නැති වෙන්න මේ පාලනය ගෙනියනවා. අපිට ඕන වෙනසක්. පුනරුදය වෙනසක්. ඒ වුණාට මිනිස්සු රටේ ජනතාවද අපි මාධ්‍යවේදියෝ හැටියට අපි ජනතාවත් එක්ක කතා කරනවානේ. ඒ මිනිස්සු කියන්නේ උන්ට වැඩිය මුන් හොඳයි අපිට කන්න නැතත් බොන්න නැතත් උන්ට වැඩිය මුන් හොඳයි. ඒ කියන්නේ අනුර හොඳයි කියන එක කියන්නේ. ඒ මිනිස්සු කියන අය අතරේ ඇත්තේ අනිවාර්යයෙන්ම අර 103 කොටසක් එක්කෝ එහෙම නැත්තම් මේ ආණ්ඩුවට තම රැවිලා ඉන්න පිටසක් ඒ නිසා වැඩි දුරට කතා ගන්න ඕනේ නැහැ. නාමල් කුමාර නාමල් රාජපක්ෂ ගැන මොකද හිතන්නේ දැන් යා ගැන? ඔයගොල්ලෝ ඒක මගෙන් අහන්න එපා. ඒගොල්ලොන්ගේම කායෙන් හරි අහගත්තා නම් හොඳයි. මොකද දේශපාලනයක සම්බන්ධව මම කතා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොයි පිළේද?